සරණයි දේවීටයි. අද ආයශක්ති වෙදමැතුරෙන් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර පිළිබඳවයි. විශේෂයෙන්ම අද දිනේ මා සාකච්ඡා කරන්නේ මා ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යන්ත්‍රයක් යනු කුමන ආකාරයේ කුමන දෙයක්ද කියලා හඳුන්වා දීමටයි. යන්ත්‍රයක් කියන්නේ අපි ග්‍රහකල වලට ඒ වගේම වශීකරණ වලට ආකර්ෂණ කරන වලට උත්තාන කරන වෙන්නේ අෂ්ට කර්මාන්නේ රෝග සුව කිරීම බලයක් තියෙනවා. ඒ වගේම ග්‍රහකල සුව කිරීම බලයක්, දේවාකර්ෂණ ඇති කිරීම බලයක්, ඒ වගේම විශේෂ ශාන්ති කර ගැනීමේ ගොඩක් ශක්තිතාවක් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රීය යන්ත්‍ර වල පවත්වනවා. විශේෂයෙන්ම යන්ත්‍ර කියලා ගොඩක් අද මිනිස් මුලාවටපත් වෙනවා. ඒ මුලාවෙන් මුදවා ගැනීම සඳහා තමයි මේ ආයු ශක්තිය වෙදමැතුරුන් අද බෝධනවත් කරන්නේ. යන්ත්‍රයක් ශාස්ත්‍රානුකූලව නියමානුකූලව සකස් කරගන්නේ කෙසේද යන්න ඔබ දැනුවත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. යන්ත්‍රයක් අඳිනකොට මේ ප්‍රස්තාර කිරීම. යන්ත්‍ර කියන්නේ මේ ප්‍රස්තාර කිරීම. මේ යන්ත්‍ර ප්‍රස්තාර කිරීමේදී විශේෂයෙන්ම යොදා ගන්න පුළුවනි ඒ තඹපත, ඒ වගේම රම්පත, තල්පත. මේ ආකාරයේ මේ කුමන පදක් හෝ සුබ කටයුත්තක් සඳහා යන්ත්‍රයක යොදා ගන්න පුළුවනි. විශේෂයෙන්ම යන්ත්‍ර සාධනකොට ආලමෙන් පාස් කරනවා. ඒ කියන්නේ පාරාංග දෙක නම් දිගාංග 10ක් විමණ ඉතාම සුබයි. ඒ වගේම ජය බලාපොරොත්තුෙන් යන්ත්‍රය සකස් කරන්න පුළුවන්. නූතනයේ ගොඩක් යන්ත්‍ර කර්ම කිරීමේදී යන්ත්‍ර ඇඳීමට භාවිත කරන්නේ ඉවර වුණු කාබන් පෑන්. නමුත් ඒක නෙවෙයි සත්‍යතාවය. යන්ත්‍ර සකස් කිරීමේදී යන්ත්‍ර අඳීමට භාවිත වෙන්නේ මෙන්න මේ මේකට කියනවා අපි ජ්‍යොතිෂයක් හඳුන්වනවා අජ්ජුල කියලා. අජ්ජුල පංහිඳ මේ තමයි යන්ත්‍ර ප්‍රස්තාර කිරීම කරන්නේ. ඒ වගේම යන්ත්‍රයක් සෑම දවසකම යන්ත්‍රයක් සෑදීමට අවශ්‍යතාවය නැහැ. ඒ වගේම හැකියාවකුත් නැහැ. විශේෂයෙන්ම යන්ත්‍ර සාධාරණවට පුරපක්ෂයේ සුබදක් තෝරාගෙන ඒ යන්ත්‍ර කර්මයේ අවශ්‍ය වෙන්නේ කොයි විදිහටද ඔහුගේ කේන්ද්‍ර පරික්ෂා කර ඒ වගේම කුමන විදිහේ යන්ත්‍රද අවශ්‍ය වෙන්නේ කියලා තෝරා බේරාගෙන තමයි යන්ත්‍ර කර්මය සකස් කරන්න ඕනේ. ඒ වගේම යන්ත්‍රයක් සකස් කිරීමේදී තල්පතේ හෝ තවපතේ ඒ පළවෙනි මේ ඉර මේ වගේ දකුණු අත පැත්තේ තමයි සකස් ගන්න ඕනේ. ඒ විදිහට තමයි ශාස්ත්‍රානුකූලව යන්ත්‍ර සකස් කරන්නේ. ඒ වගේම ඒ ගැප් කියන්නේ යන්ත්‍රයේ කොටුවක් කියමුකෝ. ඒ යන්ත්‍රයේ ගැප් ඒ විදිහට සමවෙන්න ඕනේ. ඒක වගේම ලියන ලද අකුරු ගැබක හතර පැත්තේ කොයි පැත්තවත් ගෑවෙන්න බෑ. ඒ වගේම ප්‍රස්තාර කිරීම